හායි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් කියලා. මම මේ වීඩියෝ එක මේ බ්ලොග් එක කරේ දැන් සති දෙකකට තුනකට උඩදී. මගෙන් ෆේස්බුක් එකේ ගොඩක් අය මැසේජ් දාලා අහලා තිබ්බා ඔයා වර්ක් කරනවද, ඔයා කොහෙද වර්ක් කරන්නේ, මොන වගේ ජොබ් එකක්ද ඔයා කරන්නේ කියලා. ඉතින් ඒකට මම හිතුවා ඔයාලට බ්ලොග් එකකින්ම ආන්සර් එක දෙන්න. මම මුලින්ම කියන්නම් මම මොකද්ද කරපු ඩිග්‍රී එක කියලා. මම ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එකක් කරලා ඉන්ටර්න්ෂිප් එකකුත් අපරල් සයිඩ් එකේ කරලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා තියෙන්නේ මේ වෙනකොට. මේ ජනවාරි තමයි මම ග්‍රැජුවේට් වුණේ. ඊට පස්සේ මම ගොඩක් අපරල් සයිඩ් එකේ ජොබ්ස් වලට ඇප්ලයි කරනවා. තාමත් කරන ගමන් ඉන්නේ. ඉන්ටර්වියුසුත් යනවා. ඒ වගේම තමයි අපේ ෆැෂන් ඩිසයින් ජොබ්ස් ටිකක් අඩුයි ලංකාවේ හොයාගන්න. ටිකක් අඩුයි කියන්නේ ඒ තියෙන ටිකත් අමාරුයි ඒ ෆීල්ඩ් එකට පයින්න. පයින්න කියන්නේ ඒ ෆීල්ඩ් එකට ඇතුල් වෙන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒකට ටිකක් කාලේ යන නිසා කාලේ දැන් මගේ නිකම්ම ගෙවිලා යද්දි කාලේ අපරාධ නිසා මම අලුතෙන් ස්ටාර්ට් කරපු ටෝච් කම්පැනි එකකට ජොයින් වුණා. ඒකේ මම කරන්නේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකේ ටී-ෂර්ට් එක ඩිසයින් කරලා ඒ එක රෝල් එකක් කරා. ඒකේ මම ඩිසයිනින් සයිඩ් එක විතරක් නෙමෙයි ඒකේ ගොඩක් ඕවරෝල් සයිඩ් එකක් මම ඒගොල්ලන්ගේ කරනවා. ඒගොල්ලන්ගේ ටෝච් දාන්න ස්මෝල් පවුච් එක ඩිසයින් කරෙත් මම. එතකොට ඒක මහන්නෙත් මම. මාලා රෙදි අරගෙන මාලා කරන්නේ ඔක්කොමත් මම. ඊට අමතරව මම එයාලගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. එතකොට එයාලගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න ඉන්නවා. ඒගොල්ලන්ගේ වීඩියෝස් ඔක්කොගෙම මම ඉන්නවා. ඒ වගේම වීඩියෝ එඩිටින්, වීඩියෝ අප්ලෝඩින්, ඒ කියන්නේ සෝෂල් මීඩියා රනින් හැම සයිඩ් එකම සෝෂල් මීඩියා සයිඩ් එකෙන් මම එයාලගේ ඒ කම්පැනි එකේ වර්ක් කරනවා. දැනට මොකද මට මගේ ෆැෂන් ඩිසයින් ජොබ් එක අම්බ වෙනකන් මං එයාලගේ එකේ ජොයින් වෙලා වර්ක් කරනවා. ඊට අමතරව මම මොඩලින් ඒජන්සි එක ඉඳලා දැන් ෆ්‍රීලාන්ස් මොඩලින් කරනවා. ඒකත් කරන ගමන් තමයි මේ කම්පැනි එකට ජොයින් වෙලා ඒකෙත් මොඩල් කරනවා. ඒ විදියට මොකද අර කාලේ අපරාධ නිසා තමයි මම ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලට ජොයින් වෙලා වැඩ කරන්නේ. ඉතින් ගොඩක් අය ඇහුවානේ මගෙන් කොහෙද වර්ක් කරන්නේ කියලා. ඉතින් ඕක තමයි මම වර්ක් කරන්නේ. මේක ටෙම්පරරි වර්ක් එකක්. මොකද මගේ හරි ජොබ් එක හම්බුනාට පස්සේ මම මෙතනින් අයින් වෙනවා. එතකන් තමයි මම මෙතන වර්ක් කරන්නේ. අනිත් එක තමයි මම මෙතන වර්ක් කරන්නේ ෆ්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් විදියට, ෆ්‍රීලාන්ස් මොඩල් කෙනෙක් විදියට. ඒ දෙකම ඒ කියන්නේ මම දිනපතා වැඩට යන්නේ නැහැ. මම ඔය ගියෙත් ඔය එක දවසක් මං ගියේ. ඒ ගියෙත් මම මේ වීඩියෝ එඩිට් එකකට එඩිටින් වලට ගියේ. ඒක නිසා මං හිතුවා එදා ඕක බ්ලොග් එක වීඩියෝ කරනවා කියලා ඔයාලටත් පෙන්නන්න. නැත්තම් මම දැන්ට ගෙදර ඉඳන් තමයි එයාලගේ ෆ්‍රීලාන්ස් ඩිසයින් වර්ක් කරේ. ඒ වගේම තව කියන්න ඕනේ මේ නොවැම්බර් 21, 22, 23 මෝටර් ෂෝ එක තියෙනවා BMI CH එකේ. ඒකෙත් අපි එදාට ඇවිල්ලා වැඩ කීපයක් වෙනවා. ඔයාලත් කැමති නම් එන්න පුළුවන් එදාට ඇවිල්ලා අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම මේ බ්ලොග් එක කරන දවස්වල බොසා අයියා නම් හිටියේ නෑ ලංකාවේ. එයා එතකොට හිටියේ චයිනාවල. එතකොට බොසා අක්කා විතරයි අපේ වැඩ කරන තැන හිටියේ. ඉතින් එයත් එක්ක මම ඔය මුලදී වගේ උදේම ඇවිල්ලා වැඳලා කරලා ඒ කියන්නේ ස්ටාර්ට් කරලා මේක ස්මෝල් බිස්නස් එකක් නේ තාම. ඒක ග්‍රෝ වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ වැඩ ගොඩක් තියෙනවා. සෝෂල් මීඩියා සයිඩ් එකනොත් ගොඩක් වැඩ තියෙනවා. තාම එයාලගේ TikTok pages ඒ මුකුත් පටන් අරන් නැහැ. මේ සතිය ඇතුළත තමයි ඒක පටන් ගන්න තීරණය කරලා තියෙන්නේ. මොකද මේ වෙනකොටත් මම වීඩියෝ කරලා ඉවරයි. ඒ ඔක්කොම වීඩියෝ කරලා ඉවරයි මේ වෙනකොට. අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන් එයාලගේ මොනවද එන වර්ක්ස් කියලා.
ඔය ගිය දවසේ මම වීඩියෝ එඩිට් කරන්න ගිය දවසේ කරපු එකක් නෙමේක. එදා වැඩ ගොඩක් තිබ්බේ නැහැ. ඒක විතරයි වීඩියෝ කරන්න තිබ්බේ. ඒත් ඉතින් උදේ ගියාම අවසර එන්න වෙන්නේ. ඒක නිසා මගේ පර්සනල් වර්ක්ස් ටිකුත් මම එදා ඔෆිස් එකේ ඉඳන්ම කරගත්තා එයාලගේ. අපි මමයි බොසාක්කයි ගිහිල්ලා අවසට තේ බොන්න කියලා අපි දෙන්න ඔය ෆ්‍රින්කල් එකේ ක්‍රීම් බනිස් දෙකක් ගත්තා. ඕක කලින් දවසෙත් මම ගත්තා. ඕකට මම හැබැයි දවස් 3ක් විතර ආවා ඔෆිස් එකට. හැමදාම වගේ එන්නේ නැහැ. ආව දවසේ ගත්තේ එකයි. ඉතින් ඒක හොඳට තිබ්බ නිසා අපි දෙන්න ඊළඟ දවසේ දෙකක්ම ගත්තා. ඒ වගේම මේ ගමී එකත් ඇත්තටම රසයි. මම ඔයාලට වීඩියෝ එකක් දාලා ඇති TikTok එකේ. එවලේ එදාම දාපු වීඩියෝ එකක්. ඕක ගත්ත දවසේම මේක නම් දැන් ටිකක් පව් වෙලානේ දාන්නේ YouTube එකට. ඉතින් Insta, TikTok, Facebook මම ෆලෝ කරලා නැත්නම් අද ෆලෝ කරන්න. ඒ කියන්නේ YouTube එකට කලින් මම ගොඩක් එදා එක එදාම දානවා ඒ සෝෂල් මීඩියා වල. මේකට ඉතින් පොඩක් පරක්කු වෙලා තමයි ඉතින් එඩිට් කරන්න ටිකක් දවස් යන නිසා තමයි ටිකක් පරක්කු වෙලා මේකට අප්ලෝඩ් වෙන්නේ. ඒ වගේම ඉතින් මට ලොකු වැඩක් කරන්න තිබ්බේ නෑ ඇත්තටම ගියා කියලා. එඩිටින් ටික මං කරලා ඉවර වුණා පැය දෙකක් වගේ ඇතුළත. ඉතුරු ටිකම නිකන් ඉන්න නිසා මම මගේ ඩිසයිනින් ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන ඒක කරන ගමන් මූවී එකකුත් දාගෙන ඒකත් කර ඔය ගමීසුත් කකා තමයි ඉටි. ඉතින් ලොකු වැඩක් කරන්න තිබ්බේ නෑ. අපි කියන්නේ බොස අක්කට නම් වැඩ ගොඩක් තිබ්බා. මට තිබ්බේ නෑ. මොකද මම ලොකු රෝල් එකක් එකේ කරන්නේ සෝෂල් මීඩියා සයිඩ් එකෙන් විතරයි. ඒකයි ඩිසයිනින් පාර්ට් එක. ඔය මම ෆස්ට් ටයිම් තේ හදන එක. මොකද ඒ කම්පැනි එක තාම ස්මෝල් නිසා අපිම තමයි අදා ගන්න ඕනේ. ඉතින් ඔය බොස අක්කත් එක්ක එකතු වෙලා මම තේ එක අදන ගමන් ඉන්නේ. ලේසියෙන්ම තේ එක අදා ගන්න ඕන නම් ඔය වගේ පැකට් එකක් ගන්න Nescafe අරගෙන පැකට් එක දැම්ම වතුර දැම්ම කලවම් කරා බොන්න විතරයි තියෙන්නේ. ඉතින් ලේසියෙන්ම කෑම හදන්න දන්නේ නැති කෙනෙක්ට තේ හදන්න දන්නේ නැති කෙනෙක්ට ඕක තමයි ලේසිම ක්‍රමය. ඉතින් ඒකත් අනාගන්න මම වගේ බූරෝ ඉන්නවා නම් ඔය තියෙන්නේ ඒ වගේ එකක්. ඒකේ වැඩි හරියක් පැකට් එකේ බිමට ගිහිල්ලා චුට්ටක් කෝප්පෙට යන සීන් එකක් තමයි තියෙන්නේ. ඒක ඉතින් බොසාට දෙන්න හරි නෑනේ. ඒක නිසා මේ පොඩ්ඩක් ගිය එක මං අරගෙන හොඳට දාගත්ත එක බොසාට දුන්නා. ඕකෙත් බලන්නකෝ ඒකෙත් ඇදුණ ටිකක්. ඒ වගේ මම වගේ අය ඉන්නවා නම් ඉතින් පොඩ්ඩක් අවුල් තමයි. ඉතින් කමක් නෑ. ඉතින් තේ එක කොහොම හරි ඇදෙනවනේ. Getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun.
night away, hang out the whole next day, laughing, having fun. Summer love, you have no idea what you did to me. ඉතින් ඔය වගේ තමයි මගේ වර්ක් ලයිෆ් එක යන්නේ මේ දවස්වල. ඕක වෙනස් වෙන්න පුළුවන් මගේ ඩ්‍රීම් ජොබ් එක හම්බුනාට පස්සේ. ඉතින් අපි දෙන්න දන්නේම නැතුව අපේ වැඩත් ඉවර වෙන වෙලාව ඇවිල්ලා 5:30 තමයි වර්ක් ඉවරුනේ. Facebook එකේ යාලා තිබ්බ ක්වෙස්චන් එක තමයි ඔය මං ආන්සර් එක vlog එකක් විදියට ගෙනාවේ. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මීට වඩා වෙනස් විදිහේ වීඩියෝස් වගේක් ඉස්සරහට එනවා. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරලා තව යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් අදට ඔච්චරයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.